ඇල්කයිල් හේලයිඩ් කියලා අලුත් මාතෘකාවකටයි අපි යන්න හදන්නේ. ඇල්කයිල් හේලයිඩ්. ඇල්කයිල් කියන්නේ කාබන් දාමයක් කියන එකනේ. ඇල්කයිල් කාණ්ඩයක්, ඇල්කයිල් කාබන් දාමයක්. හේලයිඩ් කියන්නේ ඔය ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් මේ වගේ කට්ටියට. අපි ඕගනික් වලදී F ගැන කතා කරන්නේ නැහැ, ෆ්ලෝරින් ගැන කතා කරන්නේ නැහැ. යා එහෙම ඉන්න සංයෝග අපි හදාරන්නේ නැහැ මොකුත්. ඒතර යනවා ක්ලෝරින් කෙනෙක් හරි බ්‍රෝමීන් කෙනෙක් හරි අයඩීන් කෙනෙක් හරි කවුරු කෙනෙක් කාබන් දාමයකට සෙට් වුණාම එයාට ඇල්කයිල් හේලයිඩ් එකක් කියලා කියනවා. ඔය ඇල්කයිල් හේලයිඩ් අපි වර්ග කරන ආකාර තුනකට මේ වගේ කට්ටිය අපි කියනවා ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් කියලා. මේ වගේ කට්ටියට අපි කියනවා ද්විතීක ඇල්කයිල් හේලයිඩ් කියලා. ඔක Cl හරි Br හරි ඕන එකක්. මේ වගේ කට්ටියට අපි කියනවා තෘතීක ඇල්කයිල් හේලයිඩ් කියලා. මොකද්ද මේ වගේ කියලා මම අදහස් කරන්නේ? දැන් එහෙම කියලා හරියන්නේ නැහැ නේ. මොකක් හරි සිද්ධි කියන්න බෑ. මේ වගේ කියලා මම අදහස් කරන්නේ Cl එක බැඳිලා තියෙන කාබන්ට Cl එක බැඳිලා තියෙන කාබන්ට Cl එක බැඳිලා තියෙන කාබන්ට තවත් කී පැත්තකින් R කාණ්ඩ තියෙනවාද කියන එක. දැන් බලන්න මෙතන මේ කාබන්ට R කාණ්ඩ තියෙන එක පැත්තකින් විතරයි. ඒ වගේ කට්ටිය ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ් එක පැත්තයිනේ ප්‍රාථමික ඇල්කයිල් හේලයිඩ්. ප්‍රාථමික ඇහි ඇල්කයිල් හේලයිඩ්. මේකේ Cl එක සම්බන්ධිත කාබන්ට දෙපැත්තකින් කාබන් දාම තියෙනවා. ද්විතීක ඇහි. ඒ කියන්නේ ඇල්කයිල් හේලයිඩ්. මේකේ කාබන්ට Cl එක සම්බන්ධ කාබන්ට තුන් පැත්තකින් කාබන් දාම දෙනවා. එහෙනම් ඒවා තෘතීක ඇහි. තෘතීක ඇහි ඇල්කයිල් හේලයිඩ්. හරිද? ඕක දැන් ඔහොම කියනකොට ඔගේ ලොකු අමාරුවක් නැහැ. හරි ඕක දන්නවා. ඉතින් කොහොමද ඉතින් ඉතින් ඉඳන් අපි දන්නේ. ඒකනේ ඕක වගේ තමයි. නෑ ඇත්තට මෙතන මොකුත් පැටලෙවිලා නැහැ. ඒවට මේක ඇමයින් කියලා අපි අන්තිමේට යන සංයෝග වර්ගයක් ඉන්නවා. ඒ වගේදී පොඩ්ඩක් මේකත් එක්ක පැටලෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මේවා නිකන් ලේසියි කියලා නිකම්ම ඊසි මේවා කරගන්න නැතුව පොඩ්ඩක් අර මම කියන එක කියන්න. දැන් මම කියන්නේ දැන් තව එකෙකුට මේක කියලා දෙනවා කියලා හිතලා තමන්ට එකපාරක් මේක කියන්න පුළුවන්ද බලන්න. චෙක් කරලා බලන්න. දැන් හරි පස්සේ වෙලාවක හරි කමක් නැහැ. එනේ ඇල්කයිල් හේලයිඩ් ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා මේ වැඩේ දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද බලන්න. එතකොට ආරගේ වචන හරියටම දන්නවද කියලා චෙක් වෙනවා. කොහොමද කියලා දෙන්නේ? Cl එක සම්බන්ධිත කාබන්ට තව R කාණ්ඩ කීයක් වෙනවද? R කාණ්ඩ කියන්නේ කාබන් දාම වලට. ඔය පොදුවේ කාබන් එකක හරි දෙකක හරි තුනක හරි 10ක හරි එකට R අකුරක් දානවා පොදුවේ. R කාණ්ඩ නැත්නම් කාබන් දාම. නැත්නම් ඔය කාබන් දාම වලට විකර්ෂක කාණ්ඩ කියලාත් කියනවා. කාබන්ලා ඒ කියන්නේ ඒකට හේතුව අර කාබන්ලගේ පොඩ්ඩක් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන ගතියක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඕන අයට. ඒ නිසා යාලට විකර්ෂක කාණ්ඩ කියලා කියනවා. මම ඒවා පස්සේ කියලා දෙන්නම්. කොහොමද මේ R කාණ්ඩ කාබන් කාණ්ඩ නැත්නම් විකර්ෂක කාණ්ඩ කීයක් කාට බැඳිලා තියෙනවද කියලාද බලන්නේ? Cl එකට එහෙම නෙමෙයි ඈ. Cl එක බැඳිලා තියෙන කාබන්ට. Cl එක බැඳිලා තියෙන කාබන්ට හරි Br එක බැඳිලා තියෙන කාබන්ට හරි කාට හරි තවත් කාබන් දාම කීයක් බැඳිලා තියෙනවද කියන එකෙන් තමයි ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියලා කියන්නේ. එකක්වත් බැඳිලා නැතත් ප්‍රාථමිකම තමයි ඈ. නිකම්ම CH3Cl හිතන්නකෝ. ඉතින් එතන Cl එක බැඳිලා තියෙන කාබන්ට එක කාබන් එකක්වත් වෙනම ආයෙ හම්බන්ද වෙලා නැහනේ. ඌ විතරනේ ඉන්නේ. ඒත් ප්‍රාථමිකම තමයි ඈ. ප්‍රාථමික ද්විතීක තෘතීක. හරි. ටියුට් එකේ ඕක දීලා තියෙනවා පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය ටික ටයිප් කළා නම් මම දීලා තියෙනවා. අපිට මොකුත් ලියන්න නැහැ. දැන් අපි තියරි බුක් 3 එකේ වැඩේට මාරු වුණා වෙනවා. තියරි බුක් 3 එකට නිල් පාටට හුරු ටියුට් එකට අපි යන්නේ. මේකේ පළවෙනි පිටුවේ තියෙනවා ඇල්කයිල් හේලයිඩ් කියලා මාතෘකාව පටන් ගන්න තියෙනවා. එතන කියලා තියෙනවා හයිඩ්‍රෝකාබන් දාමයේ කාබන් හයිඩ්‍රජන් වලට අමතරව හැලජන, ඒ කියන්නේ ෆ්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ක්ලෝරින් වගේ කාණ්ඩයක් සම්බන්ධව පවතින ප්‍රභේද ඇල්කයිල් හේලයිඩ් වේ. ඒතර ෆ්ලෝරින් හිටියත් ඇල්කයිල් හේලයිඩ් තමයි අපි කතා කරන්නේ විතරයි ඈ මං කිව්වේ. ඊට පස්සේ කියලා තියෙනවා ඇල්කයිල් හේලයිඩ් පහත පරිදි ප්‍රාථමික ද්විතීක තෘතීක ලෙස වර්ග කළ හැක කියලා ඔය මං Cl වලින් කරපේක යාලා Br ඇසුරින් කරලා තියෙනවා. පළවෙනි කියලා තියෙනවා එනම් හැලජනය සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවට බැඳී ඇති R කාණ්ඩ ගණන මත පදනම්ව. හැලජනය සම්බන්ධ වී ඇති කාබන් පරමාණුවට බැඳී ඇති R කාණ්ඩ ගණන මත පදනම්ව මෙම වර්ගීකරණය සිදු කෙරේ. අදාළ කාබන් මත ඇත්තේ එක R කාණ්ඩයක් පමණක් නම් R කාණ්ඩය කියන්නේ කාබන් දාම වලට එක R කාණ්ඩයක් පමණක් නම් මේ ප්‍රාථමිකද R කාණ්ඩ දෙකක් නම් ද්විතීකද R කාණ්ඩ තුනක් නම් තෘතීකද වේ. හරි.